Hi guys, welcome back to my walk with my YouTube channel. කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ඉතින් අද නම් මට පොංගල්. ඉතින් මම ලෝකවාසී සියලු හින්දු බැතිමතුන්ට තයි පොංගල් සුබ තයි පොංගල් කියලා මම විශ් කරනවා. ඉතින් මම මේ වීඩියෝ එකකින් ගෙනාවේ කොහොමද තයි පොංගල් හදන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් මේ තයි පොංගල් කියන්නේ සූර්ය උදාවට කලින් කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ පාන්දර කරන්න ඕන. පාන්දර 5ට වගේ මේක කරන්න පටන් ගන්න ඕන. ඉස්සෙල්ලාම මුට්ටියකට මේ වගේ අඹකොළ කැට ගහලා මේ වගේ ඩෙකොරේෂන් කරලා මුට්ටිය තියන්න ඕන ලිපෙන්. ඊට පස්සේ වතුර ටිකක් දාලා රතු හාල් තමයි මේකට ගන්නෙ. රතු හාල් හොඳට හොදලා මුට්ටිය ඇතුළට දාගන්න ඕන. ඉතින් මේක කරන්න ඕනේ එළියේ තමයි. ඇතුළේ ලිපෙන් කරන්න හොඳ නැහැ. එළියේ ලිපක් හදලා තමයි කරන්න ඕන. ඊට පස්සේ අපි ලුණු ස්වල්පයක් එකතු කරනවා ඒ හාල් එකට. ඊට පස්සේ හොඳට පොල් කටු හැන්දකින් හොඳට බත් එක තැම්බෙන්න අරින්න ඕන. ඊළඟට මේ වගේ රටේ ඉඳි මුං ඇට, රටකජු, ෆ්ලම්ස් ඒ වගේ දේවල් රසට අපි එකතු කරගන්නවා මේ තයි පොංගල් බත් එකට. දැන් බත් එක තැම්බීගෙන ඉද්දී අපි මේ ඉස්සෙල්ලා පෙන්වුවා වගේ ෆ්ලම්ස්, රටකජු, මුං ඇට, රටේ ඉඳි ටික මේ කලමනා කරන ඔක්කොම ටික බත් එකට දාන්න ඕන. බත් එකට හොඳට දාලා බත් එක හොඳින් කූරු ගහන්න ඕන. මේකට අපිට ඕන කරන කලමනා කරන දැම්මට පස්සේ හොඳින් කූරු ගහන්න ඕන. හැබැයි මේක ඉක්මනටම මේ රොස් වෙන්න පටන් ගන්නවා. මොකද මැටි මුට්ටියක් නිසා ඉක්මනටම රොස් වෙන බලනවා. මේක ළඟ ඉඳලාම හදන්න ඕන කෑමක්. ඉතින් හොඳට යට ඉඳලා හොඳට මේක කූරු ගහන්න ඕන. මේකෙන් කූරු ගැහිල්ලෙන් තමයි මේ කෑම එක රස වෙන්නේ. ඉතින් ඔහොම හොඳට දිගටම කූරු ගහන්න ඕන. ගොඩාක් ලිප පත්තු කරගන්නත් එපා. ලාවට වගේ තමයි මේ තියාගන්න ඕන. ගොඩාක් ගින්දර දාන්නත් එපා. ලාවට වගේ තියාගෙන හොඳටම කූරු ගහගෙන ඉන්න ඕන. ඊළඟට එකතු කරන්න ඕන මේකට ෆ්‍රෙෂ් මිල්ක්. සමහර කට්ටිය මේකට පොල් කිරි දානවා. අපි නම් පොල් කිරි දාන්නේ නැහැ. අපි ෆ්‍රෙෂ් මිල්ක් තමයි දාන්නේ. මොකද ෆ්‍රෙෂ් මිල්ක් එක දාපුවම රස වැඩි, රසයි ගුණයි වගේම ඒක ඇඟටත් සෞඛ්‍යයි. ඒ හින්දා ඔයගොල්ලන්ට පුළුවන් නම් ගෙදරින් එළි කිරි ගන්න තියෙනවා නම් එහෙමත් හොඳයි. පුළුවන් තරම් ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්න බලන්න. ඊළඟට මේකට හකුරු දානවා. හකුරු එක හොඳට පොඩි කරගෙන දාගන්න ඕන. හකුරු අපිට ඕන සීනි ප්‍රමාණය අනුව හකුරු දාගන්න ඕන. ඊට පස්සේ අපි තව රතු සීනිත් දානවා මේකට. ඔයගලන්ට හකුරු මදි වගේන රතු සීනිත් දාගන්න පුළුවන්. නැත්නම් හකුරු විතරක්ම නම් හකුරු විතරක් දාගන්නත් පුළුවන්. ඒක ඔයගලන්ගේ පැණි රස අනුව ඔයගලන්ට ඒක කරගන්න පුළුවන්. ඉතින් දැන් මේකට හකුරුයි රතු සීනි එකතු කරලා තියෙන්නේ. දැන් ඉතින් මේක ආයෙ හොඳට කලවම් කරන්න ඕන. මේක තව විනාඩි 5ක විතර හොඳට මික්ස් කරලා මේක බාගත්තා නම් තයි පොංගල් බත් එක රෙඩි. ඊට පස්සේ තියෙන්නේ අපේ චාරිත්‍ර වර්තන ඉර උදා වුණාට පස්සේ අපි ඉර බලලා සාම්බ්‍රාණි දාන්න ඕන, දුම් දාන්න ඕන ඉර බලලා. මොකද අපි මේක තයි පොංගල් එක හදන්නේ සූර්ය දෙවියන්ට පූජා කරන. ඉතින් අපි සූර්යයා එන්න කලින් මේ බත් එක හදලා සූර්යයා ආවට පස්සේ මේ වගේ අපි දුම් පෙන්වන්න ඕන සූර්යයාට. ඒ කියන්නේ සාම්බ්‍රාණි දාන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ තමයි අන්තිමට අපි දෙවියන්ට පූජා කරන්නේ. ඉතින් අපි කෙහෙල් කොලයක තමයි පොංගල් බත් සර්ව් කරන්නේ. ඉතින් අපිට ඕන පළතුරු ටික පොංගල් බත් එක අපි දෙවියන්ට පූජා කරනවා. ඉතින් ඒක තමයි තයි පොංගල් වල තියෙන චාරිත්‍ර වාරිත්‍ර. ඉතින් ගොඩක් කට්ටිය දන්නේ නැහැ තයි පොංගල් වලට මොනවද කරන චාරිත්‍ර වාරිත්‍ර, තයි පොංගල් බත් කොහොමද හදන්නේ කියලා. ඉතින් මට ඒක අද වීඩියෝ එකක් ගන්න හිතුණා. ඒක තමයි අද මම ඔයගලන්ට මේ වගේ වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් අනිවාර්යෙන් මේ වගේ වෙනස් දේවල් දැනගන්න අනිවාර්යෙන් මගේ YouTube channel එකට එකතු වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම තයි පොංගල් wishes මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. bye bye.